ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් ඔයාලා හැමෝම ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද magic ring එක ගොතාගන්නේ කියලා. ඉතින් එක ක්‍රමයකට ගොතා ගන්න අපහසු ඔයාලට ක්‍රම 3ක්ම මම අද කියලා දෙනවා. එහෙනම් අපි බලමු කොහොමද ගොතාගන්නේ කියලා. මුලින්ම අපි මේ නූලේ අග හිස අරගෙන අපේ ඇඟිල්ල වටේ මේ විදිහට ඇඟිල්ල මුදුනෙන් කතරයක් හිටින ආකාරයට තියලා අල්ල ගන්න ඕනි. මෙන්න මේ වගේ කතරයක් හිටින විදිහට. ඉන්පස්සේ ඔයාලට පේනවා ඇති මේ එක නූලක් උඩින් ගිහින් තියෙනවා, අනිත් නූල ඒ නූලට යටින් ගිහින් තියෙනවා. ඉතින් මුලින්ම ඔයාලා මේ යටින් ගියපු නූල ඇතුලෙන් මේ විදිහට කටුව ඇතුල් කරන්න. ඇතුල් කරලා මේ උඩින් ගියපු නූල මේ විදිහට ඇදලා ගන්න. ඇදලා අරගෙන දැන් ඔයාලා මෙතනින් අල්ලගෙන ඇඟිල්ලෙන් මේ නූල නිදහස් කරන්න. ඉන්පස්සේ නූල් බෝලයට සම්බන්ධ නූල අරගෙන මෙතනදී එක චේන් එකක් ගොතා ගන්න. ඔන්න ඔය විදිහට අපිට magic ring එක හදාගන්න පුළුවන්. නැවත බලන්න. මේ විදිහට අපේ ඇඟිල්ලේ කතරයක් ඉදින ආකාරයට මේ නූල මෙහෙම ඔතා ගන්න. ඉන්පස්සේ මේ යටින් ගියපු නූල යටින් අපි මේ විදිහට කටුව ඇතුල් කරනවා. ඇතුල් කරලා උඩින් ගියපු නූල මේ විදිහට එළියට ඇදලා අරගන්නවා. ඉන්පස්සේ අපි මෙතනින් අල්ලගෙන නූල ඇඟිල්ලෙන් අයින් කරලා අපි ගොතාගෙන යන නූල් බෝලයට සම්බන්ධ නූලෙන් මේ විදිහට එක චේන් එකක් ගොතා ගන්නවා. ඔන්න ඔය විදිහට ඔයාලට magic ring එක හදාගන්න පුළුවන්. ඉතින් ওই වගේම අපිට මෙන්න මේ විදිහටත් magic ring එක හදාගන්න පුළුවන්. ඇඟිලි දෙක උඩින් අපි මේ විදිහට නූල් බෝලේ අග හිස තියලා අල්ල ගන්නවා. ඉන්පස්සේ අපි මේ ඇඟිල්ල වටේට කතරයක් හිටින ආකාරයට මේ නූල ඔතා ගන්නවා. ඔතලා මෙතනින් නූල අල්ල ගන්න. දැන් ඔයාලට පේනවා ඇති මෙතන එක නූලක් මේ විදිහට උඩින් ගිහින් තියෙනවා. අනිත් නූල යටින් ගිහින් තියෙනවා. ඉතින් මේ යටින් ගියපු නූල යටින් අපි මේ විදිහට කටුව ඇතුල් කරනවා. ඇතුල් කරලා උඩින් ගියපු නූල මේ විදිහට ඇදලා අරගෙන කටුව වටයක් කරකවනවා. ඒ කරකවලා ඔයාලට පුළුවන් නැවත මේ උඩින් ගියපු නූල යටින් නැවත කටුව ඇතුල් කරලා මෙතන අපි අර කටුව කරකවලා හදාගත්ත ලූප් එක ඇතුලෙන් මේ නූල එළියට ඇදලා ගන්න. ඔන්න ඔය විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට අපිට magic ring එක හදාගන්න පුළුවන්. ඔන්න ඔයාලට තවත් පැහැදිලි වෙන්න ස්පීඩ් අඩු කරලා මම කොහොමද magic ring එක හදාගන්නේ කියන එක පියවරෙන් පියවරට ඔයාලට අඳුන ගන්න ලේසි විදියට මෙතනදී කරලා තියෙනවා.
දැන් අපි බලමු මැජික් රින් එක හදාගන්න තුන්වෙනි විදිහ. මේ විදිහට ඔයාලා සාමාන්‍යයෙන් ගොතන්න ඔයාලගේ නූල ඇඟිල්ල පටලව ගන්න විදිහට නූල පටලව ගන්න. ඉන් පස්සේ මෙතනදී මේ ඇඟිලි දෙක තියලා මෙන්න මේ විදිහට නූල ඇදලා රවුමක් හදාගන්න. ඒ රවුම හදාගෙන ඔයාලා ඒ රවුම මැදින් ගොතන කටුව ඇතුල් කරලා මේ විදිහට නූල ඇදලා අරගෙන මෙතනින් එක දන්වලක් ගොතා ගන්න. ඔන්න ඔය විදිහට ඔයාලට මැජික් රින් එකක් හදාගන්න පුළුවන්. නැවත බලාගන්න ඔයාලා සාමාන්‍යයෙන් ගොතන්න ඔයාලගේ අතේ නූල පටලව ගන්න ආකාරයට නූල පටලව ගන්න. ඉන් පස්සේ අපි මේ ඇඟිලි දෙක උපයෝගී කරගෙන මෙන්න මේ විදිහට මැදින් නූල අල්ලලා මේ විදිහට රවුමක් හදාගන්න. ඒ රවුම හදාගෙන ඒ රවුම මැදින් මේ විදිහට ගොතන කටුව ඇතුල් කරලා අපි මේ නූල ඒ රවුම මැදින් එළියට ඇදලා ගන්න ඕන. මෙන්න මේ විදිහට ඇදලා අරගෙන නැවත නූල කටුව පටලවලා අපි මෙතනට දන්වලක් ගොතා ගන්න ඕන. මේ තියෙන්නේ අපි හදාගත්ත මැජික් රින් එක. ඉතින් ඔන්න ඔය ක්‍රම සියල්ලටම ඔයාලට මේ මැජික් රින් එක ගොතා ගන්න පුළුවන්. වගේම ඔයාලට තව දෙයක් කියලා දෙන්න ඕනි. ඔයාලට මම කියලා දුන්නා මෙන්න මේ විදිහට ඇඟිලි දෙකේ නූල කතරයක් එන හැටියට තියලා කොහොමද මැජික් රින් එක හදාගන්නේ කියලා. එතනදී මම ඔයාලට කියලා දුන්නා යටින් ගියපු නූල යටින් මේ විදිහට කටුව ඇතුල් කරලා උඩ නූල මේ විදිහට එළියට ඇදලා අරගන්න කියලා. එතනදී මම ඔයාලට කියලා දුන්නා මේ උඩින් ගියපු නූල යටින්ම නැවත කටුව දාලා මෙතනට දන්වල ගොතා ගන්න කියලා. ඉතින් එහෙම කරගන්න අපහසු කෙනෙක් ඉන්නවනම් මෙතනදී මේ ක්‍රමය නවත්තලා මෙතනින් මේ විදිහට අල්ලගෙන අතෙන් මේ නූල නිදහස් කරගන්න. ඉන් පස්සේ ඔයාලට පුළුවන් අපිට නූල් බෝලට සම්බන්ධ වෙලා තියෙන නූල් අරගෙන මෙතනදී එක දන්වලක් ගොතා ගන්න. ඔන්න ඒ විදිහටත් මේ මැජික් රින් එක හදාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේ මැජික් රින් එක කොහොමද හදාගන්නේ කියලා පැහැදිලි වෙන්න ඇති. ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද පැතලි රවුමක් ගොතා ගන්න කියලා මේ මැජික් රින් එක ආධාර කරගෙන. එහෙනම් ඉතින් ඔයාලට නොතේරුණු තැනක් තියෙනවා නම් මැසේජ් එකක් දාලා අහන්න. එහෙම නැත්නම් වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න. අලුත් වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.